ඔයාලට වටපිටාව බැලුවාම පේනවා ඇති අද අපි මේ කොහෙද ඉන්නේ කියලා. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම මේ ඉන්නේ නුවරඑළිය අඹේවිල පාරේ. මේ තියෙන්නේ නුවරඑළිය අඹේවිල පාර. ඒ වගේම අද වැහිබර දේශගුණයක් තියෙන දවසක්. මේ තියෙන්නේ කන්දේල ජලාශය. මේ ජලාශයට වතුර එන්න මුකුත් ඇල මාර්ගයක්වත් නැහැ. මේ ජලාශය පිරෙන්නේ වැසි ජලයෙන් සහ උල්පත් ජලයෙන්. ඔන්න අපි මේ අඹේවිල පාරේ නැවැත්තුවා. මේ එලකිරි ගන්න තියෙන තැනක්. එතනින් අඹේවිල එලකිරි එකක් බොන්න කියලා නැවැත්තුවා. ඉතින් මේ මෙතන තියෙනවා අර පට්ටිපොළ තියෙන්නේ අර ප්‍රසිද්ධ තැනක්. ලස්සන ෆොටෝ ගන්න තැනක්. මේ වතුර පාරත් එක්ක අපි ආවා මෙන්න මෙතෙන්ට. ඔය නෙළු ඔන්න මම ඉන්නේ අර පට්ටිපොළ තියෙන ප්‍රසිද්ධ ලස්සන තැන. ඉතින් මේ පැත්තෙන් පේනවා ඇති ඔයාලට මේ මල් යායක් තියෙනවා දම් පාටට මේ පැත්තෙන්. මෙතන අර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ තියෙන පිහිටීමත් එක්ක ගස් කඩා වැටලා 아무තු පිහිටීමක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තැන කොච්චර ලස්සනද කියලා. මේක පිහිටලා තියෙන පට්ටිපොළ. මේකට නිවාඩු දවසට එහෙම ගොඩාක් සෙනග එනවා. ඉතින් මේ පැත්තේ තියෙන ලොකු මල් යායක් මේ දම් පාට. අන්න අර හරියට යන්න පුළුවන්. එතනින් එහාට පාර නැහැ. ඉතින් මෙතන අර මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙතන ගස් ගොඩාක් කඩා වැටලා තියෙනවා. දැන් මං ඉන්නේ මේ කඩා වැටිච්ච ගහක් උඩ. මෙතන ගස් ගොඩාක් පොලිමට කඩා වැටලා තියෙනවා. හේතුව නම් කියන්න දන්නේ නැහැ. මොකද මේ හුළඟට වෙන්නත් බෑ. හුළඟට නම් මේ වටේ තියෙන හැම ගහම කඩා වැටෙන්න එපයි. මෙතන තියෙන ගස් විතරයි මේ කඩා වැටලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ
ඒ කඩා වැටිච්ච ගස් ටිකයි මේ වතුර පාරයි එක්ක මෙතෙන්ට අමුතුම ලස්සනක් ලැබෙනවා. ඒක නිසා තමයි මෙතන ප්‍රසිද්ධ. එහෙනම් අපි මෙතන ෆොටෝ එකක් ගහගෙන මෙතනින් පිටත් වෙනවා. ඉතින් ඔයාලත් එනවා නම් මෙතෙන්ට එන්න පුළුවන්. පට්ටිපොළ ස්ටේෂන් එක පහු කරලා හෝර්න් ප්ලේන්ස් පැත්තට පොඩ්ඩක් ආවහම මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාලටත් කියන්න ඕනේ මෙතනට එනවා නම් මෙතන විනාශ කරන්න එපා. මේ දැන් පිරිසුදු තියාගන්න ඕනේ. ඉතින් මේ වතුර පාරෙත් මේ එක එක කුරු එහෙම පොඩ්ඩක් තියෙනවා, වැඩි නෑ. ඉතින් ඔයාලත් එනවා නම් පරිසරයක් රැකගෙන සබාදහම් විඳින්න එන්න. දැන් අපි හෝටන් ප්ලේන්ස් වලට ගිහිල්ලා හෝටන් ප්ලේන්ස් හරහා ඔහියට ගිහිල්ලා ඔහියෙන් බොරලන්දර ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් මේ ඊටු ටිකත් බලන්න. ඊටු ටික තමයි වීඩියෝ එකේ ලස්සනම කෑල්ල. ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් හෝටන් තැන්නේ ෂණික කාලගුණ වෙනස් වීම. මේ වීඩියෝ එක අරන් හරියට විනාඩි 10කට විතර පස්සේ තමයි මෙන්න මේ වීඩියෝ එක මම ගන්නෙ. බලන්නකෝ කොච්චර වෙනස් වීමක් වෙලා තියෙනවද කියලා කාලගුණේ. ඔයාලට පේනවා ඇති මෙතන පහළ පේනවා view එක. මේ ඉස්සෙල්ලා පේනුණා. දැන් ටිකක් මේ වලාකුළට කවර් වෙලා තියෙන්නේ. දැන් පේනවනේ ඔයාලට. දැන් මෙතන පහළ පේන්නේ ඔය බෙලිහුල්ලුවේ පැත්ත තමයි මෙතන මේ කන්ද පාමුලම වගේ තියෙන්නේ. ඒත් එක්කම ඉතින් අර පැත්තට උඩවලව මේ පැත්තෙන් කෙලින්ම ගත්තොත් උඩවලව පැත්ත පේනවා. මේ පැත්තට ගියොත් ඔය බලංගොඩ පැත්තට මායිම්ම තමයි මේ පැත්ත පේන්නේ. ඉතින් ඔය උඩවලේ තියෙන උඩවලව ජලාශයෙමත් ඉස්සෙල්ලා පේනුණා. මේ දැන් මේ වලාකුළු ටිකට වැහුණා. ඔන්න අපි හෝටන් තැන්නෙන් එක්සිට් වෙලා ඔහිය පාරේ යන ගමන් ඉන්නේ. ඔන්න අපි එන ගමන් මේ යකාගේ පඩිපෙළ පාරේ පොඩ්ඩක් දුර ආවා. මේ තියෙන යකාගේ පඩිපෙළ පාර. ඔයාලට බලා ගන්න පුළුවන් දිට්ටුව කුණාටුව දවස්වල ගියපු වීඩියෝ එකක් තියෙනවා මේ යකාගේ පඩිපෙළ පාරේ. හරියටම කුණාටුව පටන් ගත්ත දවසේ තමයි මේ යකාගේ පඩිපෙළ පාරේ ගියේ. ඉතින් ওই පාර ඔහොම පල්ලෙහාට ගිහිල්ලා වැටෙන්නේ කළු පහලට.